සංඛ්‍යා දෙකක් ගුණ කරන සුපිරි ක්‍රමයක් කියලා දෙන්න තමයි අපි මේ වීඩියෝ එකේදී සූදානම් වෙන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරන්න. ඒ වගේම පහළ තියෙන bell icon එකත් ඔබලා තියාගන්න. හරි. මේ අවස්ථාවේදී මේ 10 ස්ථානයේ තියෙන ඉලක්කම් සමාන වෙන්න ඕන. හරි. ඊළඟට ඒ වගේම 6යි 6යි 4යි 4යි 3යි 3යි. ওই විදිහට 10 ස්ථාන ඉලක්කම් සමාන වෙලා මේ එක ස්ථාන ඉලක්කම් දෙකේ එකතුව 10ක් වෙන්න ඕන. 2යි 8යි 10යි. ඊළඟට 4යි 6යි තියෙනවා ඒකත් 10යි. 5යි 5යි 10යි. 8යි 2යි 10යි. එතකොට අපි බලමු දැන් මේ වගේ සංඛ්‍යා දෙකක් කොහොමද ගුණ කරන්නේ කියලා. එතකොට එක ස්ථානයේ සංඛ්‍යා දෙක ගුණ කරලා අපි ලියනවා එහෙම 3 වරක් 7 21යි කියලා. 4 ගුණ කරන්නේ 4ෙන් නෙවෙයි. 4 ගුණ කරන්නේ 4ට එකක් වැඩි කෙනාගෙන් 4 වරක් 5 තමයි ගන්නෙ 20ක් කියලා. එතකොට ඊළඟ එක අපිට නැවතත් එක ස්ථානයේ දෙක ගුණ කරාම 2 වරක් 8 16යි. 5 වරක් 5 නෙවෙයි 5 වරක් 6 30යි. ඊළඟට 4 වරක් 6 24යි. 6 වරක් 6 නෙවෙයි 6 වරක් 7 42යි. ඊළඟට 5 වරක් 5 25යි. 4 වරක් 4 නෙවෙයි 4 වරක් 5 20යි. 8 වරක් 2 16යි. 3 වරක් 3 නෙවෙයි 3 වරක් 4 12ක් කියලා අපට උත්තරේ එනවා. හරි ඊළඟ අවස්ථාව මෙතනදී මේ එක ස්ථානයේ ඉලක්කම් සමානයි. හරි 3 3 හරි. ඒ වගේ එක ස්ථානයේ ඉලක්කම් සමාන වෙනවා 7 7 2 2 6 6. 10 ස්ථානයේ තියෙන ඉලක්කම් දෙක බලන්නකෝ. ඒ දෙන්නගේ එකතුව 10ක් වෙනවා. හරි. 3යි 7යි 10ක් වෙනවා. හරි. 2යි 8යි 10ක් වෙනවා. 5යි 5යි 10ක් වෙනවා. 7යි 3යි 10ක් වෙනවා. ඒ කියන්නේ මේක අර කලින් ක්‍රමේ විරුද්ධ ක්‍රමේ තමයි මෙහි තියෙන්නේ. හරි දැන් බලමු මේ සංඛ්‍යා දෙක කොහොමද අපි ගුණ කරන්නේ කියලා. එතකොට අර සුපුරුදු පරිදි එක ස්ථාන ඉලක්කම් දෙක අපි ගුණ කරනවා. 3 වරක් 3 9යි. හැබැයි මේක උත්තරේ විදියට දාද්දි 9 තනි ඉලක්කමකින් දාන්නේ ඉලක්කම් දෙකකින් 9 දාන්න ඕන 0.9 කියලා අපිට දාගන්න පුළුවන්. 4 වරක් 6 24ක් කියලා අරගෙන 24ට ඔය සංඛ්‍යා දෙකේ එක ස්ථාන ඉලක්කමක් එකතු කරන්න ඕනේ. ඒ කියන්නේ 3 මෙතෙන්දී එකතු කරාම 27 තමයි අපි දාන්නේ. එතකොට 2709ක් කියලා තමයි උත්තරේ එන්නේ. 6 වරක් 6 අපිට දාත හැකි ඊළඟ එකේ 36යි කියලා. 3 වරක් 7 21යි. 21ට එකතු කරනවා මෙන්න මේ එක ස්ථාන ඉලක්කම 6. එතකොට 27ක් කියලා එනවා. හරි. ඊළඟ ගානට යමු අපි. එතනත් එක ස්ථාන ඉලක්කම් දෙක ගුණ කරාම 49ක් එනවා. දෙවරක් 8 16යි. 16ට 7 එකතු කරාම 23ක් එනවා. ඊළඟට දෙවරක් 2 4යි. ඒක අපි 0.4 කියලා දාන්න ඕන. 5 වරක් 5 25යි. 25ට දෙකක් එකතු කරාම 27ක් කියලා එනවා. ඊළඟට 6 වරක් 6 36යි. 7 වරක් 3 21යි. 21ට අපි එකතු කරනවා 6ක් එකතු කරනවා